නැවත හම්බ වෙන්නේ නැහැ. සුරංගයා ඉන්නවලු මුහුදු වෙරළෙන් අල්ලගත්ත සිප්පි කටු සහායකයෙක් ඉන්නවලු. ඒ සිප්පි කටු වලින් මේ සහායකයාගේ සහාය ඇතුව මැලියම් හා සායම් වර්ග පාවිච්චි කළා. මේ මැලියම් කියන්නේ ගම් සහ විවිධ පාට පාවිච්චි කළා. විසිතර සිප්පි කටු නිර්මාණ සාදලා ඔය මේ දවස්වල පිට රටින් එන සුදු මහත්තුරු ඒගොල්ලන්ට විකුණනවලු. මෙම සිද්ධිය සඳහා නිෂ්පාදන සාධක දෙකක් අහනවා. ඕන වැරදි උත්තරයක් මම සතුටින් බාර ගන්නවා ළමයි. මට එකක් කියන්න දියෝන්. නිෂ්පාදන සාධකයක් කියන්නේ මෙතන ප්‍රාග්ධනය නියමයි. ප්‍රාග්ධනය හරි නිදර්ශන බැගින් අහන ඕනේ ඊළඟ එකේදී. ඔයා එතකොට දාන්න ඕනේ එක්සෑම් පේපර් එකේ කියලා දැම්මා ප්‍රාග්ධනය කියලා දැම්මා. එතන උත්තරේ ලියන්න එපා. දෙවෙනි එකේ තමයි ඒක නිදර්ශන අහන්නේ. හරි. තව එක සාධකයක් කියන්න සදෙව මට. නිෂ්පාදන සාධකයක්. භූමිය. භූමිය. හරි භූමිය ගන්න පුළුවන්. හරි. මට කියන්නකෝ මෙයා මේ කවුද ප්‍රාග්ධනයට ඔයා මොනවද ගන්නෙ තනුවර මෙතන තියෙන ප්‍රාග්ධනයට මොනවද ගන්නෙ සෝන්සා ප්‍රාග්ධනයට මොනවද ගන්නෙ සදේ මොනවද ගන්නෙ දියෝන් ප්‍රාග්ධනයට ගන්නෙ මොකද්ද කියන්නේ සාය මැලියම් මැලියම් සාය ගන්න හරි නියමයි සදේ මොකද්ද ඔයා ගන්නෙ මේකට මේ භූමියට මුහුදු වෙරළ. මුහුදු වෙලා ගන්න පුළුවන් නියමයි අපිට සිප්පි කටුත් ඉතින් ගන්න පුළුවන් ළමයි මේ සබාධම් මාතාවගේ නිර්මාණයක් නේ අපි මිනිස්සු මැදිහත් වෙලා සිප්පි කටුව දන්නේ නැහැ ළමයි හරි නියමයි දෙවෙනි ප්‍රශ්නය එහෙමයි උත්තර ලියන්නේ හරිද ළමයි ඔව් ශ්‍රමය ගන්න බැරිද? පුළුවන් ශ්‍රමය ගන්නත් පුළුවන් ශ්‍රමයට වැඩෙන්නේ මොකද්ද සුවන්ස මෙතන මොනවද වැඩෙන්නේ ශ්‍රමයට කැමති කෙනෙක් ශ්‍රමයට වැඩෙන්නේ මොකද්ද මෙතන සහායකයා සහායකයාගේ ශ්‍රමය සහායකයාගේ මහන්සිය නැත්නම් සහායකයාගේ ශ්‍රමය මෙතන ව්‍යවසායකත්වයක් තියෙනවා කවුද ව්‍යවසායකයා මෙතන තුරංග සුරංග ව්‍යවසායකයා සුරංග හතරම තියෙනවා ළමයි හරිද හරි අනේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න ළමයි නියමයි හොඳ නියමයි මේ දෙවෙනි ප්‍රශ්නය දුන්හිඳ දිය ඇල්ල ගාවේ ඉන්නවලු කවුද රූප ඉන්නවලම එයා කරන්නේ බඩ ඉරිඟු වගා කරන්නන්ගේ බඩ ඉරිඟු මිලදීගෙන තම්බා සේවකයෙකුගේ සහාය ඇතුව දේශීය හා විදේශීය සංචාරකින්ට අලෙවි කරනවා පිට රටින් ආවයි සුදු මහත්තුරු වෙනවා ඒගොල්ලන්ට මේ රූප කරන්නේ රසමනස බඩ ඉරිඟු අලෙවි කරන එක සේවකයෙකුගේ සහාය ඇතිව රූපාගේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් වෙන මෙම සිද්ධිය සඳහන් පාර්ශව දෙකක් ලියන්න මට සුවන්ස එකක් කියන්න එක සාධකයක් කියන්න සේවකයා. සේවකයා හරි නියමයි ඒ කවුද තනුවර එකක් කියන්නකෝ අභ්‍යන්තර පරිසර සාධකයක් අයිතිකරු රූපා. අයිතිකරු රූප නියමයි ඔයාගෙන් අහන දෙවෙනි ප්‍රශ්නේදී ළමයි අපි එහෙමයි ලියන්නේ හොඳේ අභ්‍යන්තර පරිසරය අතර මෙම සිද්ධිය සඳහන් පාර්ශ්ව දෙක හොඳින් මතක තියාගෙන ඉන්න අපි ලියන්න ඕනේ දැන් මේකදී අහන්නේ අභ්‍යන්තර පරිසර සාධක දෙකක්නේ ඔයා සේවකයා කියලා ලියනවා සේවකයා නම් එක්කෙනා ඉන්නේ සේවකයා කියලා ලියනවා හරි අයිතිකරු කියලා පුංචි ටක් ගහලා රූප කියලා දාන්න. එතකොට දශමයක්වත් ඔයාලට ලකුණු අඩු වෙන්නේ නැහැ. හරිද? අයිතිකරු. මොකද මේක සිද්ධියක් අධ්‍යයනය කරන්න. එතකොට සිද්ධිය අධ්‍යයනය කරන නිසා ඔයා සිද්ධියට අනුව තමයි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඕනේ. දක්ෂයෝ මෙතන දාන්න අයිතිකරු කියලා ඉරක් ගහලා පුංචි රූප කියලා දාන්න. පුංචි රූප නෙමෙයි නිකන් රූප. හරිද? හරි. රූපාගේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන ඉහත සිද්ධිය සඳහන් පාර්ශවයක් සඳහන් කළා. මේ රූපාගේ ව්‍යාපාරයට උනන්දුවක් දක්වන ඉහත සිද්ධිය සඳහන් පාර්ශවයක් නම් කළා. ඇයි ඒ උනන්දුවක් දක්වන්නේ? සුවන්සා කවුද මෙතන ඉන්න මේ මෙයා කවුද උනන්දුවක් දක්වන පාර්ශවයක් කියන්නේ තනුවර සුවන්ස අයිතිකරු ඇයි කියලා කියන්නේ සුවන්ස ඉරක් ගැහුවා ඇයි උනන්දුවක් දක්වන්නේ අයිතිකාරයෙක් ඇයි ව්‍යාපාරයකට උනන්දුවක් දක්වන්නේ ප්‍රමාණවත් ලාභයක් ලැබීමට. ප්‍රමාණවත් ලාභයක් ලැබීම ව්‍යාපාරය අනාගතයේ වර්ධනය කියලා කිව්වත් කමක් නැහැ දෙකක් තියෙනවා ළමයි නියමයි තව තියෙනවා මට දියෝන එකක් කියන්නකෝ දියෝ සේවකයා ඇයි ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ ඇයි රැකියා සුරක්ෂිත තව එකක් තියෙනවා රැකියා සුරක්ෂිතභාවය හරි තව තියෙනවා ප්‍රමාණවත් ආදායමක් ලැබෙනවා. සාධාරණ වැටුපක් ගැනීමට උනන්දුව දක්වන්නේ ආදායම නෙමෙයි වැටුපක් ගන්න උනන්දුව දක්වන්නේ ආදායම නෙමෙයි හොඳම එක සාධාරණ වැටුපක් තව ඉන්න ඕගොල්ලෝ මෙතන මේ සිද්ධියේ ඉන්න ප්‍රධානතම ඇල්මැති පාර්ශ්වය අමතක කළා දැන් මම වැඩක් නෑ කොයිද කොමස් පන්තියද වගේ පන්තිය නම් කියලා තනුවර කවුද මේ සිද්ධියේ ඉන්න ප්‍රධාන ඇල්මැති පාර්ශ්වය ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවෝ අයියෝ ගනුදෙනුකරුවෝ ඇයි ගනුදෙනුකාරයෙක් ඇල්මක් දක්වන්නේ ව්‍යාපාරයකට තනුවර try කරමු ළමයි බාණ්ඩ ලබා නෑ අප්පු එමලියනද පන්ති ගිනෙල්ල ළමයි වගේ බාණ්ඩ ලබා ගන්න එක නෑ මොකද්ද පාරිභෝගිකයෙක්ගේ ප්‍රධාන අරමුණ ගනුදෙනුකාරකගේ නියම ඉහළ බාණ්ඩ තත්ත්වෙන් උසස් නිෂ්පාදනයක් සාධාරණ මිලකට ගන්න එක ඒයි බලලා තියාගන්න හරි නියමයි තුන්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකා ටෙලිකොම් PLC සේවකයෝ විසින් පවත්වාගෙන යනවලු සමගි ආපන ශාලාව මේ ආපන ශාලාවේ අලෙවි කිරීමට තියලා තියෙනවලු ජාතික පශු සම්පත් මණ්ඩලය මගින් සපයන කිරිහට්ටි තියෙනවලු හරිද රසවල පුංචි කිරිහට්ටි හරි පැණි දාලා කන්නේ ඉතින් මේවට මාර ඉල්ලුමක් තියෙනවලු කැන්ටිමේටර් එන අය මේ කිරිහට්ටි තියෙනවද අර
ජාතික පශු සම්පත් එකේ කිරිහට්ටිය තියනවද කියලා අහනවලු. ඔයගෙන් අහනවා පහත ව්‍යාපාර සඳහා නිදසුන බැගින් ලියන්න කියලා. මේකේ කියන්නේ සේවා සැපීමේ ව්‍යාපාරයක්. මට රියෝන් සේවා සැපීමේ ව්‍යාපාරයක් කියන්නේ මෙතන තියෙන සේවා සැපීමේ ආපනශාලාව හරි අපන ශාලාව නියමයි. මට රාජ්‍යාංශීය ව්‍යාපාරයක් කියන්නේ සදෙව් මෙතන තියෙන ශ්‍රී ලංකා ටෙලිකොම් නියමයි. ශ්‍රී ලංකා ටෙලිකොම් PLC නියමයි. මට සමිති සංවිධානයක් කියන්න තනුවර මේකට අපිට මේ සමිතියට ගන්න වෙන්නේ මෙන්න මේක. මේ සේවකයෝ විසින් පවත්වාගෙන යන සමිති අපන ශාලාව තමයි ගන්න වෙන්නේ. අරකටත් හරි සේවා සැපීමේ ව්‍යාපාරිකුත් තමයි ඒක. ඒ කොහොමද සර් එහෙම වෙන්නේ? ඇයි දක්ෂෝ මේක මේ ඔය ගොඩක් වෙලාවට ඔය සමිතිවල පොඩි පොඩි ඔය ආපන ශාලා වගේ දේවල් පවත්වාගෙන යනවා. මතකයි ලාභාරමුණු කරනවා සංවිධාන පාඩමේ ඉගෙනුවා ආපන ශාලා පුංචි පුංචි කැන්ටින් කරනවා. කැන්ටින් කරලා පුංචි පුංචි ආදායම් ලබනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ ඒවා? මොකද කරන්නේ? ඒවා දානවා ඒගොල්ලොන්ගේ සමිතියේ අරමුදලට. හරිද? හරි. සුබ සාධනයේ අරමුණු කරගත්ත ව්‍යාපාරයක්. ඒ සුබ සාධනයේ අරමුණු කරගත්ත ව්‍යාපාරයක් මොකද මෙතන තියෙන? පශු සම්පත් මණ්ඩලය. නියමයි. මේ රාජ්‍යාංශයේ රාජ්‍ය සංස්ථාවක් ළමයි නියමයි. හතරවෙනි ප්‍රශ්නෙත් කරමු ළමයි. කම්මැලි නෑ අපි දක්ෂ ළමයි. පුදුම ගැම්මෙන් ඉන්නේ. සුනිමල් කියන්නේ කවුද පදම් කරපු හම් පාවිච්චි කරලා සපත්තු නිෂ්පාදනය කරලා අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්. මෙයා කිබුල් හම් වලින් ඔය හරක් පෙන්චොන්ගේ හම් වලින් ඒගොල්ලෝ ඉතින් එක සපත්තු හදනවා. සපත්තු හදන්නේ වෙන්නේ ළමයි නැත්නම් ඉතින් සිමෙන්තියෙන් හදනවා. සුනිමල්ගේ ව්‍යාපාරයේ සපුරන මිනිස් අවශ්‍යතාවය මොකක්ද? කැමති කෙනෙක්? ඇඳුම් ඇඳුම් පැළඳුම් ඇඳුම් පැළඳුම් ළමයි. හරිද? නියමයි. සපත්තු නිෂ්පාදනය සඳහා භාවිතා කරනලු පදම් කරපු හම් ඉහත ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් වන භූමියට අයත් වේලු. මේ ප්‍රකාශයට ඔයා එකඟ වෙනවද නැද්ද කියලා අහන්නේ. ඔයා මෙහෙමයි මේකට උත්තරේ ලියන්නේ. එකඟ වෙනවා නම් එකඟ වේ කියලා ඊට යට රුලේ ලියන්නේ ඇයි එකඟ වෙන්නේ කියලා. එකඟ නොවේ නම් එකඟ නොවේ කියලා ලියලා ඊට යට රුලේ ලියන්නේ ඇයි එකඟ නොවෙන්නේ කියලා. එක ගොඩේ ලියන්න එපා කැතයි. එතකොට බලන මිස්ට් උනත් එපා වෙනවා. මේ මොන නරකලා මෙන්ද කියලා ඉතින්. සදේ ඔයා එකඟ වෙනවද මේකට නැද්ද? එකඟයි. එකඟයි. ඇයි සදේ ඔයා එකඟ වෙන්නේ මේකට? සම් භාවිතා කරන්නේ සත්තුන්ගේ. සත්තු භූමියට ඈත්. කොමස් පන්තියේ කාගේ ඇහුවොත් වගේ නම නම් කියන්න එපා සදේ. හොඳේ හරි කමක් නැහැ නියමයි. තනුවර. ඔයා මොකද්ද කියන්නේ මේකට? ඔයා එකඟ වෙනවද නැද්ද තනුවර මේකට? සුවන් සමය එකඟ වෙනවද නැද්ද මේකට? නෑ සර්. එකඟ වෙන්නේ නැත්තේ ඇයි හේතුව කියන්නේ ඊට යට රූලේ? පදම් කළාම අයිති වෙන්නේ ප්‍රාග්ධනයට. අයියෝ සදේව පදම් කරපුවාන් ආයෙ දෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ආධාර කරගන්න මිනිස්සු හදපු දේවල් අයිති වෙන්නේ මොකේටද? ප්‍රාග්ධනයට. සත්තු භූමියට අයිති වෙනවා. ඒක නෙමෙයි සදේව. දැන් මෙතන වෙන්නේ පුංචි හරක් පැංචෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. හරක් පැංචව ඝාතනය කරලා ඒ හරක් පැංචගේ හැම අරගෙන මිනිස්සු අරගෙන වේලනවා. ඒක අවුවේ දාලා වේලලා ඒක ගාන්ට හැඩතල කපලා ඒව අයන් කරලා අරවා කරලා මෙව්වා කරලා ඒ විස බීජ අරවා මේවා අයින් කරලා ඒක වේලනවා. වේලලාමයි සපත්තුවේ හැඩයට හදනවා සපත්තුව. එතකොට මොකද වෙන්නේ? මිනිස් මැදිහත් වීමක් තියෙනවා. ඔයාගේ මට්ටමේදී මිනිස් මැදිහත් වීමක් තියෙනවා කියන පුතේ ඒක ප්‍රාග්ධනයට වැටෙන්නේ. තේරුණාද සදේව? අනේ මම ඔය කරන විහිළු ඉච්චර ගණන් ගන්න එපා. තේරුණා නේද සදේව? ඔව් සර් තේරුණා. නියමයි.